皆さんこんにちは。今日はね、新しい言葉を勉強しましょう。はい、食べる、食べます。皆さん分かってますよね。食べますという言葉が皆さん分かっています。飲みます。飲みますも皆さん分かっています。でも、丸飲む。丸飲むっていうのはどういう意味と考えますか？丸飲む。例文を聞きながら考えましょう。蛇はネズミを丸飲む。蛇はネズミを丸飲む。どういう意味と考えますか？හරි. දැන් මම ඒක සිංහලෙන් පැහැදිලි කරන්නම්. ජපනීස් වලින් තේරුම් ගන්න පුළුවන් අය මේ සිංහල කොටස නොබැලුවත් කමක් නැහැ. මොකද ජපානයට එන්න බලාපොරොත්තු වෙන අය ජපාන් ඉගෙන ගන්න අය පුළුවන් තරම් ජපනීස් වලින් ජපනීස් තේරුම් ගන්න උත්සාහ කරන්න. හරි. මම කිව්වේ මාරුනොමු මාරුනොමිමස්. හරි. මාරුනොමු කියලා කියන්නේ මම මේක රේබුන් එකෙම පැහැදිලි කරන්නම්. රේබුන් කියලා කියන්නේ උදාහරණ වාක්‍ය. උදාහරණ වාක්‍යයෙම මම ඒක පැහැදිලි කරන්නම්.ヘビはネズミを丸飲む。ヘビකියලා කියන්නේ නය.ヘビකියන්නේ නය.ネズミකියලා කියන්නේ මීයා. නය මීයාව කෑවද ගිල්ලද? අපි කියන්නේ සාමාන්‍යයෙන් සර්පයෝ සත්තු ගිලිනවා කියලා නේද? එහෙනම් නය මීයාව ගිල්ලා. හරි. මරුනොමු කියලා කියන්නේ නැත්නම් මරුනොමිමස් කියලා කියන්නේ එහෙනම් ගිලිනවා කියන එක. ගිලිනවා. හැබැයි මේකේ විශේෂත්වයක් තියෙනවා. මරුනොමු කියලා කියන්නේ එක කටට ගිලින්න පුළුවන් දේවල්. හරි. ඒ කියන්නේ මීයක් හරි. එහෙම නැත්නම් බිත්තරයක් හරි. ඒ වගේ එක කටට ගිලිනවා කියන එක තමයි මරුනොමු කියලා කියන්නේ. හරි. එහෙමනම් අපි හිතමු පිඹුරෙක්. මුව පැටියෙක්ව ගිලිනවා. එයාව එක කටට ගිලින්න චුට්ටක් අමාරුයි නේ. එයාව චුට්ටක් මේ උගුරේ කටේ තියාගෙන ටික ටික තමයි එයා පහළට ගන්නේ. එතකොට ඒ වගේ එකක් කොහොමද කියන්නේ? ඒකට අපි කියනවා නොමිකොමු. නොමිකොමිමස් කියන එක. අපි කොමිමස් කියන එක කොන්දිමස් කියලා පාවිච්චි කරනවානේ. හිතෝගා කොන්දිමස් සෙනඟ පිරීලා ඉන්නවා. ඒ වගේ අර උගුර හිර කරලා තියාගෙන ටික ටික පහළට ගන්න නිසා තමයි ඒකට කියන්නේ නොමිකොමිමස් නැත්නම් නොමිකොමු. හරි. අද එහෙනම් මේ වචන දෙක මතක තියාගන්න ඕනේ. 마루노미 노미코무 마루노미 노미코무. 자, 皆さんまたね。